ගස්ටික කපලා දාලා මුදලට විකිනුවා අපේ ලස්සන පරිසරය විනාශ කරලා දැම්මා වර්ෂාව නැති වෙලා පොළව වේලිලා ගියා වන සත්තුන්ට යන්න තැනක් නැතුව ගියා මේක නවත්තන්න ඕනේ අපි හැමෝම එකතු වෙලා අපි නැවත ගස් හිටවමු ලෝකය වෙනස් කරමු වන විනාශය නවත්වමු වන විනාශය නවත්වමු කැලෑටික කපලා දාලා සිද්ධ වුණා මහ විනාශයක් අලි ඇත්තුන්ටත් නැති වුණා උන්ගේ ලස්සන නිවහනක් වටිනා දලවලට ගිජු වෙලා අලි මරණව දඩයක් කාරයෝ ඇත්තුන් නැති මේ රටේ ඉතුරු වෙන්නේ දුක් කඳුලැල්ලෝ අලි මිනිස් ගැටුම් වැඩි වෙලා ජීවිත නැති වෙනවා හැමදාම මේ අපරාධ නවත්තන්න නැගිටිමු අපි එකම විදිහට වන සතුන්ගේ නිජබිම රකින්න අපි හැමෝම පොරොන්දු වෙමු අපි හැමෝම පොරොන්දු වෙමු SLD Directors YouTube channel එකේ තවත් වීඩියෝ එකක් තමයි අද මේ වරුපුතු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්න යන්නේ කොහොමද Google Gemini use කරලා සිංහල music හදාගන්නේ කියලා. ඉතින් අපි වීඩියෝ එකේ කතා කරමු කොහොමද මේ විදිහේ හදාගන්නේ කියලා මේ music. වීඩියෝ channel එක ගන්න ඕනේ පහළ තියෙන subscribe button click කරලා ඊට පස්සේ bell icon notification all වල දාලා තියලා සුප්පයි. මේ අද වීඩියෝස් වල අපි ඉස්සරහට දාපු ගමන් බලාගන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන අපේ social media මේවත් අපි follow කරන්න මතක් කරන්න. පහළ description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එක සහ WhatsApp channel එක දුන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගමු මේ වීඩියෝ එකට. SLD Directors YouTube channel එක තවත් වීඩියෝ එකක් හරි ඉතින් අපිට දැන් කරන්න තියෙන මුලින්ම ඔයාලගේ කම්පියුටර් එකේ හරි ෆෝන් එකේ හරි Gemini open කරගන්න ඕනේ. ඉතින් Google Gemini වට Skype එකකින් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් application එක download කරගන්න පුළුවන් ෆෝන් එකෙන්. ඉතින් අපි මුලින්ම බලමු මම කම්පියුටරෙන් දාලා ලේසි පෙන්නන්න අවශ්‍ය නිසා මම මුලින්ම මේ විදිහට Chrome එක open කරලා මෙන්න මෙතන Gemini කියලා මෙන්න මේ විදිහට search කරනවා. මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ Google Gemini කියන එකට click කරගන්න. එතකොට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මේක සාමාන්‍ය විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේකේ අපි පොඩ්ඩක් මෙතන ඉන්න වෙනවා. හරියට ආගේ connection speed එක අනුව වෙනස් වෙනවා. මෙන්න මේ වගේ එන්න ඕනේ. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන වලට වෙන tools කියලා තියෙනවා. ඒ වගේ මෙතන තියෙනවා fast කියලා. මෙතනින් ඔයාලට පුළුවන් thinking කියන එකට click කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන tools කියන එකේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන අලුතෙන් තියෙනවා create music කියලා. ඉතින් ඒ විදිහට මේක create music කියන එකට click කරගත්තට පස්සේ ඔයාලට ගන්න තියෙන සරලවම මෙන්න මෙතනට prompt එකක් අදාළ select කරගන්න එක. ඔයාලට පුළුවන් full lyrics තියෙන full song එකක් මොකක් හරි සිංහලෙන් වලක් දෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් සිංහලෙන් මොකක් හරි වචන කීපයක් දීලා ඒකට අදාළව music එකක් හදන්න කියලා කියන්න. ඉතින් මම සරලවම දැන් මෙතනදී පොඩි music එකක් හදලා පෙන්නන්නම්. මෙතනද මම ඔයාලට type කරලා පෙන්නන්නම්. මෙතන මම සිංහලෙන් මෙතන දා ගන්නවා. මෙන්න මේ විදිහට මම හෙලකුරු වලට යනවා. හෙලකුරු වලට ගිහලා මම දා ගන්නවා මෙන්න මේ විදිහට. මේ විදිහට මම සිංහල වචනයක් මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට මෙන්න මෙතනට දා ගන්නවා. ඉතින් ඇත්තටම ඔච්චරයි මම මේකට දාගන්න යන්නේ. ඉතින් වෙන මොකුත් වැඩි දේවල් එඩ් කරන්න යන්නේ නැහැ. Create music in SL rap style about වෙන විදිහට වන විනාශය කියලා මෙන්න මෙතන දාලා මම මේක send කරලා බලනවා මොකද්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට මේක generate වෙනවාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන music lyria කියලා මෙන්න මේ විදිහට ඇවිල්ලා loading lyria කියලා මෙන්න මේ විදිහට generating rap SL music කියලා මෙන්න මේ විදිහට generate වෙනවා අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු generate වුණාට පස්සේ කොයි වගේ වීඩියෝ එකක් එහෙම නැත්නම් music එකක්ද හැදෙන්නේ කියලා. ඔයාලට වෙනද දැන් මෙන්න මේ විදිහට අපිට වීඩියෝ එකක් එක්ක music එක create කරලා දෙනවා. තප්පර 30ක music එකක් තමයි අපිට හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක play කරලා මොන වගේ music එකක්ද මේකේ තියෙන්නේ කියලා. ගස්ටික කපලා දාලා මුදලට විකිනුවා අපේ ලස්සන පරිසරය විනාශ කරලා දැම්මා වර්ෂාව නැති වෙලා පොළව වේලිලා ගියා වන සත්තුන්ට යන්න තැනක් නැතුව ගියා මේක නවත්තන්න ඕනේ අපි හැමෝම එකතු වෙලා අපි නැවත ගස් හිටවමු ලෝකය වෙනස් කරමු වන විනාශය නවත්වමු වන විනාශය නවත්වමු ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ music එක create වුනේ. ඔයාලට මෙතනදී ඕනනම් සිංහලෙන් මොන හරි තියෙන post එකක් වුණත් මෙතනට add කරලා ඒකට අදාළව music එකක් create කරන්න කියලා ඔයාලට ඉල්ලන්න පුළුවන්.
ඉතින් අපි බලමු මං ආයෙත් මෙන්න මේකම කොපි කරලා මෙතැන්ට පේස් කර ගන්නවා මෙතැන පේස් කළ ම මෙතන දාගන්නවා මෙන්න විදිහ ඉතින් මන්ද මේ විදිහට එකක් දාලා මෙතන ස්ටයිල් එක වෙනස් කරනවා මෙන්න මේ විදිහට ස්ටයිල් එක දානවා මම ඔයාලට කැමති ස්ටයිල් එක මේකට ඇඩ් කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට මේක එයාලා දෙනවා එක්සාම්පල් ඕන ඉවෙන්ට් තෝරා ගන්න පුළුවන් මම දැන් මේ විදිහට මේක ක්‍රියේට් කරලා බලනවා ඉතින් මේ විදිහට මියුසික් එකක් ක්‍රියේට් වුණා අපි බලමු කොහොමද වෙන්නේ කියලා මේක වෙනතු උඩින් මෙන්න මේ විදිහට පෙන්වන උඩින් වන විනාශය ඇත්තු ගාද නිසා අලි මිනිස් ගැටුම ගැන 90 දශකයේ බයිලා ශෛලියෙන් ඔබ ඉල්ලූ ගීතය දැන් සූදානම් බලමු අපි මේ විදිහට මොකද්ද මියුසික් එක ඇදලා තියෙන්නේ කියලා කැලෑ ටික කපලා දාලා සිද්ධ වුණා මහ විනාශයක් අලි ඇත්තුන්ටත් නැති වුණා උන්ගේ ලස්සන නිවහනක් වටිනා දලවලට ගිජු වෙලා අලි මරණව දඩයක් කාරයෝ ඇත්තුන් නැති මේ රටේ ඉතුරු වෙන්නේ දුක් කඳුලැල්ලෝ අලි මිනිස් ගැටුම් වැඩි වෙලා ජීවිත නැති වෙනවා හැමදාම මේ අපරාධ නවත්තන්න නැගිටිමු අපි එකම විදිහට වන සතුන්ගේ නිජබිම රකින්න අපි හැමෝම පොරොන්දු වෙමු ඉතින් ඔයාලට වෙනදි මෙන්න මේ විදිහට මේකේ මියුසික් එක ක්‍රියේට් වෙනවා බලා ගන්න පුළුවන් අහ ගන්න පුළුවන් ලස්සන මියුසික්ස් මේකේ හදා ගන්න පුළුවන් තප්පර 30ක් වගේ තමයි හැබැයි හදා ගන්න පුළුවන් ඉතින් මේ වගේ මියුසික් වලට ඕන නම් අවශ්‍ය විදිහට වගේ වීඩියෝ එක ඉන්ට්‍රෝ එකට අවශ්‍ය විදිහට හදා ගන්න කියලා ඉල්ල ගන්න පුළුවන් ඒ වගේම විවිධ වැඩවලට ඔයාලට මේකේ මියුසික් ක්‍රියේට් කරගන්න දැන් හැකියාව තියෙනවා මිනිට කලින් මම වීඩියෝ එකක් ගෙනලා තියෙනවා ඔයාලට මතක ඇති සූනෝ AI ගැන කොහොමද වීඩියෝ එකක් කරේ කියලා ඉතින් ඔයාලට මේකත් ඒ විදිහටම ඊටට ලේසි මේ වීඩියෝස් එහෙම නැත්නම් මියුසික් ක්‍රියේට් කරන්න පුළුවන් ඔයාලට සරලවම දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඩවුන්ලෝඩ් ට්‍රැක් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන වීඩියෝ with our art කියලා තියෙනවා ඒ වගේම ඔඩියෝ ඔන්ලි කියලා තියෙනවා අපිට අවශ්‍ය වෙන්නේ ඔඩියෝ ඔන්ලි නම් අපිට පුළුවන් ඔඩියෝ ඔන්ලි කියන එක ක්ලික් කරන්න එහෙම නැත්නම් වීඩියෝ එකක් ඕන නම් මට වීඩියෝ ක්ලික් කරලා මේක මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා ඉතින් ඔන්න ඔය විදිහට මේකේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් සරලවම ඔන්න ඔය විදිහට තමයි මේකේ ඔයාලට මියුසික් ක්‍රියේට් කරන්න පුළුවන් ඔයාලට ක්‍රියේටිව් විදිහට හිතලා ඔයාලට පුළුවන් අවශ්‍ය ප්‍රොම්ප්ට් දීලා ඒ වගේම ලිරික්ස් දීලා මියුසික් ක්‍රියේට් කරගන්න මේ විදිහට ඉතින් අනිවාර්යෙන් හරියටම ප්‍රොම්ප්ට් එක දෙන්න ඒ වගේම අර ඩබල් කොටේෂන් ඇතුලේ දෙන විදිහට අදාළ ලිරික්ස් ඒ වගේ දේවල් දෙන්න මතක තියාගන්න එහෙම නැති වුණොත් සමහරලාට ඒ අපි දෙන කමාන්ඩ් එකත් ඒගොල්ලෝ අපි සින්දුවට දාන්න ඕන එකක් කියලා හිතලා එයාලා සින්දුවට ඇඩ් කරලා සමහරලාට හදනවා ඒ වගේම තමයි මියුසික් එකක් ඔයා ක්‍රියේට් කරනකොට අනිවාර්යෙන් මේ එකම chat එකකින් ඉඳන් තව අලුත් මියුසික් ක්‍රියේට් කරන්න යන්න එපා එක මියුසික් එකක් හැදුවට පස්සේ ඒකට අදාළ නැති වෙනත් මියුසික් එකක් යනවා හදන්න යන්නේ අලුත් chat එකක් ඕපන් කරලා ඒ මියුසික් එක හදන්න කියනවා මොකද එහෙම නැති වුණොත් අර කලින් අපි දීපු ප්‍රොම්ප්ට් එකට අදාළව ඒ කැලිත් ඇඩ් කරලා සමහරලාට අලුත් මියුසික් එකකට එයාලා ඇඩ් කරලා දෙනවා ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අලුත් chat එකක් ඕපන් කරලා අලුත් මියුසික් ක්‍රියේට් කරගන්න එහෙම නැති වුණොත් පොඩ්ඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලා මෙන්න මේ Gemini use කරලා අලුත්ම ක්‍රියේට් මියුසික් වලින් ඔයාලා මියුසික් ක්‍රියේට් කරගන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ වීඩියෝ කතා කරන දින වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඒ වගේම මේක ඔයාගේ නොදන්න යාළුවෙක් ඉන්න අනිවාර්යෙන් දැන් මේ ෂෙයා කරන්න මතක කරගන්න පාදින සබ්ස්ක්‍රයිබ් බටන් ක්ලික් කරලා ඊට පස්සේ බෙල් එකෙන් නොටිෆිකේෂන් ඕල් වල දාලා තියාගත්තොත් තමයි මේක වීඩියෝස් වල පිටරට දාපු ගමන් බලා ගන්න පුළුවන් වේද මේ තියෙන අපේ සෝෂල් මීඩියා මෙයාට අපි ෆලෝ කරන්න තමයි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් අපේ Telegram group එක WhatsApp channel වලට join වෙන්න මතක කරන්න එපා. එහෙනම් අද සමු ගන්න ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.